සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ටම. ඉතින් අදත් ඔයාලට විශේෂ වීඩියෝ එකක් ගෙනලා තියෙන්නේ. මේ මට ආපු මේ හදන්න ආපු භාණ්ඩයක් තමයි මම ඔයාලට අද මේ පෙන්නන්නේ. ඔයාලා බලන්න මෙන්න මේකේ plug එකේ මේ heater jug එක මේකේ මෙන්න මේ plug එක plug කරන්න බෑ. plug එකට මේ plug කරන්න බෑ. මෙන්න මේක උණු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් ඔයාලා ගෙදරදීම ඇත්තටම මේක රිපෙයාර් කරන තැනකට අරන් යන්න ඕනේ නැති දෙයක්. ඒ කියන්නේ ඔයාලට දැනුම නැති නිසානේ මේක රිපෙයාර් කරන තැනකට අරන් යන්නේ. ඉතින් මේක මේ කොහොමද හදාගන්නේ කියලා අද කියලා දෙනවා. එතකොට මේකේ තව දෝෂයක් තිබුණා මට පේන්න. ඒකත් ෆික්ස් කරන විදිය මම මේක කියලා දෙනවා මේ වීඩියෝ එකේ. ඉතින් බලන්න මෙන්න මේක ඇත්තටම මේක කපලා අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්ලග් එක ගහන්න බෑනේ. ඒක නිසා ඒක මේ ඕක සුද්ධ කරලා මේක කරනවට වැඩිය ඇත්තටම කරන්න ඕනේ මේක ඉස්සරලා කපලා අයින් කරලා ඕකට වෙන ප්ලග් එකක් මේ දාන එක තමයි කරන්න ඕනේ. කස්ටමර් කිව්වා ඒකට ගෙදර තියෙන්නේ ඕක මල්ටියට ගහන්න කිව්වා. ඔන්න ඕකේ හේතුව තමයි මම ඔයාලට කලින් වීඩියෝ එකක් කියලා දීලා තියෙනවා. මල්ටි වලට ගහන්න එපා. මොකද ඒකේ ස්පාර්ක් වෙනවා. ස්පාර්ක් වුණාම මෙන්න මේ වගේ ප්ලග් එක උණු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ දැන් මම මේක මේව කරන්න යන්නේ. ඒ කියන්නේ මේකට ඒ කට්ටිය කියන්නේ කස්ටමර්ගේ ගෙදර තියෙනවා කිව්වේ රවුම් මේකක් බිත්තියට සෙට් කරන්න පුළුවන් මේ ප්ලග් එක රවුම් එකක් තියෙනවා කිව්වේ. ඉතින් මේ ඒකට හරියන එකක් දාලා දෙන්න කියලා මට ඉල්ලීමක් කරා. ඉතින් මම මේ රවුම් මේ ප්ලග් එකක් ගෙනාවා. දැන් මේ රවුම් එකේ තියෙන එක ඒක ඇත්තටම දැන් වෙළඳපොලේ ගන්න හරි අඩුයි. මොකද අනිත් එක තමයි දැන් එන්නේ. ඉතින් මම මේකක් තියෙනවා වෙළඳපොලේ. ඉතින් මේ වැඩි ගාණක් වෙන්නේ නැහැ. ඉතින් මම මේකක් ගෙනලා දැන් මේක මේ හයි කරලා දෙනවා. ඒ කියන්නේ මේකේ දැන් ඔයාලා දකින්න ඇති මේකේ වයර් තුනක් ඇවිල්ලා තියෙනවා පාට තුනකින්. ඉතින් මේ වයර් තුනම අනිවාර්යයෙන්ම හයි කරන්න ඕනේ. මේ වයර් තුන තමයි එකක් ලයිව් වයර් එක, එතකොට අනිත් එක නියුට්‍රල් වයර් එක, අනිත් එක අර්ත් වයර් එක. ඉතින් මේ තුනම සෙට් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේකේ අර්ත් වයර් එක සෙට් කරන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් මේ හීටර් ජොග් එක කියන්නේ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ගෘහණියෝ මේක අනිවාර්යයෙන්ම මේ අතින් අල්ලන්න පුළුවන්. එහෙම නැති වුණොත් පොඩි දරුවෙක් හෝ මේක අතින් අල්ලන්න පුළුවන්. එහෙම වුණාම දැන් මේ එර්ත් එක සෙට් කරලා නැති වුණොත් මේකේ මොකක් හරි කොයිල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත්, කරන්ට් ලීක් එකක් තිබුණොත් ඒක අනිවාර්යයෙන්ම වදිනවා ඒ අල්ලන කෙනාට. ඒක නිසා එර්ත් එක මේ හයි කරන්න ඕනේ. එර්ත් එක හයි කරපුවම එර්ත් වයර් එක මේ කහ පාට වයර් එකක් තියෙන්නේ. අන්න මම දැන් ඔය මේ නැමුවේ එර්ත් වයර් එක ඒක හයි කරොත් එහෙම ටිප් ස්විච් එක ඕෆ් වෙනවා. හරිද? ඒක හයි කරේ නැති වුණොත් එහෙම ටිප් ස්විච් එක ඕෆ් වෙන්නේ නැහැ. ටිප් ස්විච් එක ඕෆ් කරලා ඒ කරන්ට් එක වැඩිම වළක්වනවා. ඇත්තටම ඔයාලා දන්නවා පහුගිය කලින් ටීවී වල නිවුස් එහෙම බලනවා නම් ඔයාලා දකින්න ඇති මේ කරන්ට් ඇදිලා මේ ජීවිතේ පවා අහිමි වුණු කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ. අනිත් එක අපි ඔයාලට දැනුමක් දෙනවා නම් ඒ දැනුමත් නිවැරදිව දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ channel එක අපි හැදුවේ. ඔයාලට හරි දැනුමක් දෙන්න, සරල දැනුම මේ
මේවා ඇත්තටම මේ සමහරු කිය මේක මාළුකු වැඩක් නෙවෙයි මේ වගේ සරල දේවල් මේ මම ඇත්තටම මේ ප්‍රයාර මල්ලට නෙවෙයි මේ වීඩියෝ කරන්නේ මේ වීඩියෝ ඇත්තටම අර ගෙවල් වල ඉන්න සාමාන්‍ය කට්ටියට මේ පහසුවක් වෙන්න තමයි මේ වීඩියෝ කරන්න මොකද යාලට මේ වගේ දෙයක් මේ සරලව හදාගන්න පුළුවන්. ඔන්න මම පළවෙනියට earth wire එක හයි කරා කා වයර් එක බලලා දැක්ක නේද ඒක මේ කොතනටද හයි කරේ කියලා ඒක අර උඩ මේක ඔයාලට පැහැදිලිව පේන්න තමයි මම මේ වීඩියෝ එක පේන්නේ ඒක හරියට හයි වුණේ ඒ හරියට හයි වෙන්න ඕනේ ඒ කියන්නේ අතෙන් ඇද්දම ගැලවෙන්නේ නැති ගානට හයි වෙන්න ඕනේ මේ ඉතින් ඒ විදිහට ඊට පස්සේ මම කිය දෙන්න ඉතිරි අය දෙයක් මෙහෙම කරන විදිය ඇත්තටම මේ දැන් ඉලෙක්ට්‍රොනික මුල ඉඳන් කියලා දෙනවා නම් ඔයාලට මේ වගේ සිද්ධාන්ත එතකොට තියරි කියා දෙන්න වෙනවා. ඉතින් එහෙමත් දැනුම අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම එහෙම කියලා දෙන්නම්. මම ඇත්තටම මේ වීඩියෝ වලින් මේ සාමාන්‍ය ජනතාවට මේ වගේ සරල දේවල් ෆික්ස් කරගන්නේ කොහොමද කියලා තමයි කියා දෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ වියදම් අඩු කරගෙන අඩු වියදමකින් මේව කරගන්න කොහොමද කියලා කියා දෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් දැන් මේ වයර් ටික හරියට අමුණ ගන්න ඕනේ. මේක ඇත්තටම මේ ගොඩක් සරලයි. ඒ කියන්නේ earth wire එක අර උඩම තියෙන තඹ මේකට සෙට් කරන්න ඕනේ, හයි කරන්න ඕනේ. ඉතිරි වයර් දෙක මේකෙන් කොයි පැත්තට ඒ කියන්නේ ඒ වයර් දෙක කොයි පැත්තට සෙට් වුණා ප්‍රශ්නයක් නැහැ. ඉතිරි දෙකක් තියෙනවනේ. ඔපල්ලෙන් මේ මම පෙන්නන්නම් ඔයාලට මේ ඔය තියෙන්නේ දැන් උඩ වයර් එක අපි සෙට් කරලා තියෙන්නේ ඒත් වයර් එකේ කහ පාට එක. ඊට පස්සේ ඔය ධන රතු පාට වයර් එකක් තියෙනවා. එතකොට රින නිල් පාට වයර් එකක් තියෙනවා. එතකොට මේ දෙක මම මේ හයි කරන පැති දෙකටම මේ හයි කරන්න ඕනේ. ඒක ඒ වයර් දෙක දෙපැත්ත පොඩ්ඩක් මාරු වුණා කියලා කියන්නේ වෙනස් වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ධන රින ප්‍රශ්නේ එන්නේ DC කරන්ට් ඒ කියන්නේ බැටරි වලින් වගේ වාහන වලදී වගේ එහෙම මේ වුණොත් තමයි දඬුන මේ වුණොත් තමයි පිච්චෙන්නේ. ඇත්තටම මේකේ ඔයාලට ඕනනම් මම කියා දෙන්නම් මේකේ මේ ඇත්තටම මේ ඔය AC වලයි DC වලයි අතර වෙනසක් තියෙනවා. ඒකයි මේ මං කිව්වේ AC වගේ ඔය වයර් මාරු වෙනාට ප්‍රශ්නයක් නෑ. ඔය මේකට එන්නේ AC කරන්ට් එකක් නේ. කෙලින්ම AC කරන්ට් එකක් තමයි මේ හීටර් ජොග් එකේ ඇතුළට යන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන කොයිල් එක. ඒ කොයිල් එක රත් වෙලා තමයි වතුර උණු වෙන්නේ. ඇත්තටම හීටර් ජොග් එක සාමාන්‍ය වතුර නැතුව ගහන්න එපා. එහෙම වුණොත් එහෙම කොයිල් එක පිච්චෙන්න බලනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම වතුර ටිකක් දාලා තමයි දැන් අපි ඕක හදලා අනිවාර්යයෙන්ම චෙක් කරලා තමයි දෙන්නේ. වතුර ටිකක් දාලා කරන්ට් එකට ගහලා මේ චෙක් කරලා බලලා තමයි දෙන්නේ. ඉතින් මං ඉස්සරහා වීඩියෝ වල දැන් අද සමහර විට මේක මේ දෝෂේ තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒකත් ෆික්ස් කරලා බලමු වෙලා ඇති වෙයිද දන්න. එතකොට තව මේ වගේ දෝෂ තියෙනවා. එතකොට ඒ දෝෂ හොයාගන්න විදිහත් ඔයාලට කියා දෙන්න ඕනේ. මොකද මේක සාමාන්‍යයෙන් මේ දැනුම ඇත්තට මේක වීඩියෝකින් දෙන්න අමාරුයි. ඒක නිසා මම කරන වැඩ අනුව මොකද්ද කරන්නේ ඒ කියන්නේ මට ඉඩ තියෙන වෙලාවට නිදහස් වෙලාවට මම ඔයාලට වීඩියෝ එක රෙකෝඩ් කරලා මෙහෙම හදලා දෙන්නම්. මේ ඇත්තටම මේ
රෑ මේ දැන් ඔයාලට වීඩියෝ එක කරන්නම තමයි මම මේක මේ හදන්නේ. මොකද මේ සරලව මේ දැන් බලන්න මම මේ වයර් තුන මේ සෙට් කරලා තියෙන විදිහ ඊට පස්සේ මේ කප් එක දාලා අර පැත්තෙන් එනේ දාලා තද කර දාන්න තියෙන්නේ. එච්චරයි. එතන වැඩේ එච්චරයි. ඊට පස්සේ මෙතන ඔය වයර් එකේ සමහර වෙලාවට මේක හයි කරාට පස්සේ මේ වයර් එකේ ඉන්න තැන සාමාන්‍යයෙන් අර ඉඩ වගේ තියෙනවා නම් කියන්නේ ඔය සත්තු එහෙම යන්න පුළුවන් පොඩි සත්තු. ඉතින් එහෙම වුණොත් එහෙම ඇතුළ මෙහෙම වෙනවනේ. ඒක නිසා එතනට බ්ලූ ගන් ටික වගේ දාන්න ඕනේ. එහෙම දැම්මම නම් හොඳයි. එහෙම නැත්නම් මෙහෙම හයි කරගන්න පුළුවන්. එහෙම දානවා නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් මම නම් එහෙම දාලා තමයි හදලා දෙන්නේ. ඉතින් ඔන්න මේ ප්ලග් එක හයි කරා. දැන් ඕක කෙලින්ම අපිට පුළුවන් දැන් අර කස්ටමර්ට පුළුවන් කෙලින්ම මේක බිත්තියට ගහන්න. ඒකට බිත්තියට ගහපුවම අර උණු වෙන ප්‍රශ්න ඒවා එහෙම එන්නේ. ඉතින් මේ තියෙන්නේ කස්ටමර් කෙනෙක් දෙන්නේ මම හීටර් ජග් එක. ඉතින් ඊට පස්සේ මේකේ මම කියවනේ තව දෝෂයක් තියෙනවා කියලා. ඇත්තටම මේකේ ඔය ස්විච් එක වැඩ කරන්නේ නැහැ. මම දැන් ඉස්සෙල්ලා පෙන්නේ ඔය අත උඩ තියෙන්නේ. ඒ ස්විච් එක වැඩ කරන්නේ නැහැ. ඒකට මෙන්න මේ ගලවන්න ඕනේ. මේ කෑල්ල ගලවන්න ඕනේ. මෙතන තියෙන ඇනේ ඉස්සර වෙලා ගලවන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ගලවනකොට මේ ගොඩක් වෙලාවට සමහර ඇන තියෙනවා මල කාලා තියෙනවා. ඒක එතකොට අර හොඳ ටූල් තියෙන්න ඕනේ. කියන්නේ ස්ක්‍රූ නියනක් එහෙම තියෙනකොට ඒක හොඳ නියනක් වෙන්න ඕනේ. ඊට පස්සේ අර ඇනේ ගැලෙව්වට පස්සේ මෙන්න ෆ්ලැට් එකක් අරගෙන මේ මෙතන ඇන නෙවෙයි තියෙන්නේ ඔන්න ඔහොම දෙපැත්තට කරලා මෙන්න මේ කෑල්ල ගලවන්න ඕනේ. මේ කෑල්ල ගලවන්නේ දැන් අර අපි ස්විච් එක මාරු කරන්න ඕනේ කිව්වා. එහෙම ගලවන්න උතන තියෙනවා පොඩි ප්ලාස්ටික් කූරු දෙකක් වගේ මේකට සෙට් වෙන්න. ඒ දෙක කඩා ගන්න එපා. ඒ දෙක කැඩුනොත් එහෙම මේක අර අරින්න වහන්න අමාරු වෙනවා. මොකද ඒ කෑලි එන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න. දැන් ඊට පස්සේ මේ තියෙන්නේ ඔය තියෙන ස්විච් එකට උඩින් කප් එකක් තියෙනවා. ඒක ඉස්සර වෙලා මෙන්න මේ විදිහට අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මේ ස්විච් එක. දැන් ඇත්තටම මේකේ මේ තිබුණ ප්‍රශ්නේ තමයි ස්විච් එක වැඩ කරන්නේ කියන්නේ දාන්න ඕෆ් කරන්න බෑ. ඉතින් ඒක ඔයාලා දන්නවනේ දාන්න ඕෆ් කරන්න බෑ කියන්නේ එතන ස්විච් එකේ ප්‍රශ්නයක් කියලා ඕනම කෙනෙක් දන්නවනේ. ඉතින් එතකොට ස්විච් එකේ ප්‍රශ්නයක් තියෙනකොට ඒක මාරු කරගන්න විදිහත් මේ වීඩියෝ එකේම තියෙනවා. ඉතින් ඒක තමයි මේ මම කියා දෙන්නේ. මොකද ඔයාලා බලන්න මෙන්න මේ ඇනෙත් ගොඩක් මල කාලා දිරලා වගේ තියෙන්නේ. මොකද මේක ඇතුළට අර ජල වාෂ්ප ඒ කියන්නේ වතුර නිතරම යනවානේ. එතකොට තමයි ඔය මල කන්නේ. මේක හයි කරනකොට පොඩක් ග්‍රේස් ටිකක් වගේ මේ ඇන වලට දාලා එහෙම නැත්නම් ඔයිල් ටිකක් වගේ දැම්මොත් එහෙම ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ ස්විච් එක මේකේ කෑල්ලක් හැදිලා තියෙනවා. මේ දෙකද හරියට ස්විච් එක වැඩ කරන්නේ. ඉතින් දැන් මේක අපි ගලවලා අයින් කරමු. මෙන්න මේ විදිහට ක්ලිප් දෙකකින් වයර් එක සෙට් කරලා තියෙනවා. වයර් දෙකක් මේකට එනවා. ඉතින් මේ වයර් දෙක ඉස්සර වෙලා ගලවලා අයින් කරන්න ඕනේ. මේක පේනවද දන්නේ කැමරාවට ඉන්න පොඩ්ඩක්. මේ විදිහට ඊට පස්සේ ගලවලා අයින් කළා. දැන් ඔයාලට පේනවා ඒක ගලවන්න බැරි නම් මෙන්න මේ වගේ අඬුවක් අරගෙන අඬුවකින් කියන්නේ අර අතෙන් අදලා මේ කරන්න බැරි නම් අඬුවකින් වගේ ඇදලා අයින් කරලා ඉවරලා ඊට පස්සේ මේකට මේ ස්විච් තියෙනවා. ඒ කියන්නේ ඔය රිපෙයාර් කරන කඩවල වල ස්පෙයා පාර්ට්ස් ඒ කියන්නේ ඔය ඉලෙක්ට්‍රික්
බඩු ගන්න ස්පෙයා පාර්ට්ස් කඩවල දාලා මේ ස්විච් තියෙනවා. පොඩි ගහනක් වෙන්නේ. මේ මම ඒ වගේ ගෙනාගත්ත එක. ඇත්තටම මේක නම් මම රටින් ගෙන්න ගත්ත එක. මේ කියන්නේ අර මෙහි ඒකට හේතුව තමයි මෙහි අපි ගේන ගන්න මේ ස්විච් වල යම් දෝෂ තියෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් පාවිච්චි කරන්න බැරි වගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මම මේවා ඩිරෙක්ට් ගෙන්න ගත්ත ඒවා. ඉතින් මම පෙන්නන්නම් මේක මේ හයි කරන්න කොහොමද කියලා. ඊට කලින් මේක ඇත්තටම මේ පේනව නේද ජරා ජීර්ණ වෙලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම අපි පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි කරන වැඩේ හරි පිළිවෙලකට කරන්න ඕනේ. මොකද නැත්තම් ඕක මේ ඕන කෙනෙකුට පුළුවන් මේක මගේ කුඩ් නෙවෙයිනේ මේ කොන්නෝ හයි කරලා දාලා දීලා එක් කරගන්න. එහෙම නෙවෙයි. ඇත්තටම අපි මේ කරන වැඩේ ලස්සනට කරන්න ඕනේ. මොකද එහෙම නැත්තම් පැවැත්මක් නැහැ. අනිත් එක කිසි පිළිවෙලකුත් නැහැ. ඉතින් කරන වැඩේ හරි පිරිසිදුව පිළිවෙලකට කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේක පිරිසිදු කරලා ඊට පස්සේ මෙතනට අපි අර ගත්ත ස්විච් එකයි ඊට පස්සේ ස්විච් එකේ කප් එක තියෙනවා. මෙන්න මේකත් පිරිසිදු කරන්න ඕනේ. මේ තියෙන්නේ මේකේ මේ අර අපි හයි කරන කවරින් කෑල්ල. ඉතින් මේක පිරිසිදු කරන්න ඕනේ. මේ කලින් තිබුණු ස්විච් එක ඒක කැඩිලා තියෙන්නේ ඇත්තටම. ඒ ඔය ස්විච් මේ දැන් ලංකාවේ ඇතුලේ තියෙන ස්විච් නම් ඇත්තටම ගොඩ කාලයක් පාවිච්චි කරන්න බෑ. ඉතාලම කෙටි කාලයක් පුළුවන්. මෙන්න මේ විදිහට මේ ස්විච් එක මේ විදිහට මේක හරියට සෙට් වෙන්න ඕනේ. යටින් මේක හරියට දාලා යටින් දාන්න ඕනේ. ඊට පස්සේ මේ මෙන්න මේ විදිහට අරගෙන දාලා ස්ක්‍රූ එකකින් තද කරන්න ඕනේ. මම දැන් මේ ඒක තද කරනවා. බලා ගන්න මේක කොහොමද කරන්නේ කියලා. දැන් ඔය අලුත් ස්විච් එකනේ දැන් ඒක වැඩ කරනවා වලට පේනවනේ. ඊට පස්සේ මේකෙන් තද කරලා අන්න එහෙම මේ ස්විච් එක වැඩ කරන්න තියෙන්න ඕනේ. ඇත්තටම කවුරු හරි අහනවනම් මේක මේ ස්විච් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ස්විච් එකේ අර මේ ඇතුලෙන් පතුරු කෑල්ලක් වගේ තියෙනවා. වලට පේනවා. එන්නේ එකෙන් තමයි මේක ඔන් ඔෆ් වීම වෙන්නේ. ඒක රත් වෙනකොට ඒ යකඩ පතුරු කෑල්ල ප්‍රසාරණය වීමක් වෙනවා. ඒකෙන් තමයි මේ ස්විච් එක වැඩ කරන්නේ. ඉතින් දැන් ඊට පස්සේ දැන් අනිත් කෑල්ල තියෙනවානේ. මේ ස්විච් එකේ උඩේ කවරින් එක. ඊට පස්සේ මේක දාන විදිය බලා ගන්න. මම ඔයාලට ඒක තමයි මේ පෙන්නන්නේ. අන්න මේ විදියට අර රෝදේ යටින් දාලා ඊට පස්සේ මේ කවරින් එක හයි කරමු අපි. ඒකත් අපි පිළිවෙලකට පියදලා අරගෙන මේක හයි කරන්න ඕනේ. මේ පොඩි කියන්නේ දැන් මේක හයි කරන්න කලින් අපි දැන් ඉස්සෙල්ලා ගලවපු වයර් දෙක තියෙනවානේ. ඒ වයර් දෙක අනිවාර්යයෙන්ම හයි කරන්න ඕනේ. ඉස්සර ඒ වයර් දෙක හයි කරන්න අර උඩ කප් එක අයින් කරන්න ඕනේ. දැන් මේ ඔක අයින් කරලා දෙකද මේ කියන්නේ මේ ඔය කප් එක අයින් කරලා තමයි මේ කප් එක තියෙද්දි වයර් එක හයි කරන්න බෑ. මේක ඇත්තටම දැන් අපි ගලවපු නිසා මේක දුරස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හරියට අර තදට හයි වෙන්නේ නැති නිසා අඩුවකින් මෙන්න මේ විදියට යන්තම් ලං කරගන්න. ඒ කියන්නේ ගොඩක් ලං කරන්න එපා. ගොඩක් ලං කරොත් මේකට මේ හයි වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙන් ලං කළා මෙන්න මේ විදියට හයි කරන්න ඕනේ. මේ වයර් දෙකත් මාරු නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දෙපැත්ත මාරු වුණා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කැමති විදිහකට මේ වයර් දෙකත් හයි කරන්න. ඊට පස්සේ හයි වෙලා මැදි වගේ නම් මේ කියන්නේ මේක
අර අන්න මේ විදිහට ඇතුළටම කියන්නේ හොඳටම උඩටම හයි වෙන්න ඕනේ. එතකොට වයර් එක ගැලවෙන්නේ නැහැනේ. ඊට පස්සේ කප් එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක හයි කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ බලාගන්න මේක හයි කරන විදිය වලට මේ මම පෙන්නන්නේ. තාම කප් එක දැම්මේ නැහැ. මේ කප් එක දාන්න ඕනේ. ඒවා හයි කරන විදිහ හරියට බලාගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ සරල වැඩක්, ඒ කියන්නේ සරලව මේ වගේ දෙයක් මේ හදාගන්න ඔයාලගේ මේ ගෙදර කැඩිච්ච එකක් තියෙනවා නම් මේ විදිහට හදලා බලන්න. දැන් බලන්න අර ස්විච් එක වැඩ කරනවා. ඊට පස්සේ මේක මෙහෙම දාලා මෙන්න මෙතනට එනේ සෙට් කරන්න තමයි තියෙන්නේ. අර හොඳට මතක තියාගන්න. දැන් මම අර ඉස්සල්ලා මේ වල දැක්කනේ මම අර උඩ කෑල්ල ගලවපු විදිය. ඒකේ අර කූරු දෙකක් වගේ තියෙනවා අර ප්ලාස්ටික්. අරක මේ උඩට සෙට් වෙන්න ඉන්නේ මේ දෙක හරියට ඒ සිදුර දෙක තියෙනවා. ඒකට සෙට් කරලා තමයි මේ ඇනේ මේ විදියට දාන්න ඕනේ. ඊට පස්සේ මේ මම පෙන්නන්න මේක අනිවාර්යයෙන්ම අපි චෙක් කරලා බලන්න ඕනේ වැඩ කරනවාද කියලා. මේක හැදුවට බෑ. අදලා චෙක් කරලා බලලා තමයි අපි අනිවාර්යයෙන්ම කස්ටමර් කෙනෙකුට දෙන්නේ. ඔයාලත් මේක බලන්න. මෙන්න මේ විදියට අර අරින්න වහන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක අර ප්ලාස්ටික් කුරු දෙක අර මේක යටින් ගිහින් ඒක ගානට සෙට්ලා තියෙන. ඊට පස්සේ මම දැන් මේ චෙක් කරන්න. මෙන්න මේ විදියට වතුර ටිකක් දාලා චෙක් කරන්න. නිකන් ගහන්න එපා. මොකද මේක ඇවිල්ලා මේ 1500 වොට්. ඊට පස්සේ මේ ප්ලග් එකට ගහලා මම පෙන්නන්නම්. ඔයාලා බලන්න දැක්කද? ස්විච් එක ලස්සනට වැඩ කරනවා. ඉතින් ඔන්න අදත් යම් කිසි දෙයක් කියා දුන්න කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. notification all දාලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ මීට වැඩි වටිනා වීඩියෝ ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.